රත්නපුර බලංගොඩ ඉපිද බලංගොඩ මොරහිල බණ්ඩාරනායක විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලය තුළින් සිය මූලික අධ්‍යාපන කඩයිම් ඉතා විජයග්‍රාහී ලෙස පසු කළ මේ උත්සාහවන්ත සම්පත්දායකයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය ඉහළ ගෞරව සාමාර්ථ උපාධිය ලැබුව පසුව බලශක්ති කළමනාකරණය පිළිබඳව ලන්ඩන්හි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්ද තම වෘත්තීය නිපුණතාව මනාසේ සවිකරගත් අයකි. वर्ष 1986 දී සිය වෘත්තීය මම්පෙත් ඔස්සේ ඉදිරියට ගිය වැගපිටිය මහතා वर्ष 1995 දී ලාෆ්ට් හෝල්ඩින් ලිමිටඩ් නමින් මෙරට බලශක්ති සැපයුම් ව්‍යාපාරයක් සඳහා මුල් පියවර තැබුවෙකි. දේශීයත්වයට වඩාත් හුරු කළමනාකරණ ව්‍යුහයක් නිර්මාණය කළ ඔහු මේ බලශක්ති ප්‍රභවයේ නව ව්‍යාපාරිකය සොයා පියවර එසවිය. මේ පළබර උත්සාහයේ ප්‍රතිඵල සමස්ත ජනතාවටම එක්කර මේ වන විට තම සමාගම බිලියන 12ක මුදල් ගනුදෙනුවක් රටේ දේශීය ආර්ථිකය හා බෙදාගනු ලබයි. බලශක්ති ව්‍යාපාරයට අමතරව විවිධ සමාගම් 19ක සිය වෘත්තීය නිපුණත්වය හා රට තුළ විසිරී තිබූ අනේක විද සම්පත් ප්‍රභවය ඒකරාශී කිරීම වෙනුවෙන් ලද රන් සම්මානයන්ද මේ වෙනුවෙන් සාක්ෂි දරනවා. දේශීය චින්තනයක සැබෑ අවශ්‍යතාවය, ඒ වෙනුවෙන් ඇති බාධක ජය ගැනීම ආදී වූ පූර්වාදර්ශක චරිතයක වගතුග සොයා අද කෙලින් කතාවේ දිගහැරුම මෙසේ සටහන් වේ. පූර්විකාවේ දුටු ආකාරයට අද අපේ ආරාධිතයා WKH වැගපිටිය මහත්මයා. අපි වාසගමෙන් තමයි එතුමාව හඳුනා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මේ වාසගමට දෙන්නෙක් තාම කියවෙන්නේ නැහැ. එකම වැගපිටිය මහත්මයා. අපි ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා කෙලි කතාවට. වැඩසටහනේ පිළිවෙල ගැන කලින් කියලා දීලා තියෙන නිසා අපි කෙලින්ම මාතෘකාවට යනවා. ලංකාවේ ස්වදේශීය නිෂ්පාදන අලෙවිකරණ කම්හල් හිමියන්ගේ කාලයකට පෙර ආතුවත් යම් යම් එකමුතුත් තිබුණා. වර්තමානයේත් එහෙම පෙනීමක් තියෙනවා. ඔබතුමා මේ දේශීය දේවල් නගා සිටවලා රට දේශීය සංවර්ධනය කරන්න පුළුවන් කියලා විශ්වාස කරන කෙනෙක් කියලා තමයි ආරංචි. ඒක ඇත්තද? ඇත්ත. ඇයි එහෙම කරන්නේ? හේතුව අපේ ඇත්තටම අපේ ඉතිහාසය ලංකාවේ ඉතිහාසය දිහා බැලුවම අද අපිට දුක හිතන දෙයක් තියෙනවා. අප දේශීය ව්‍යවසායකයෝ බොහොමයක් තමන්ගේ හැකියාවන් තමන්ගේ අනන්‍යතාවය අමතක කළා අද තියෙන නූතන ලෝකයේ වෙනස් වීමත් සමග විශේෂයෙන්ම විදේශීය බලවේගවලට වෙළඳපොළ එහෙම නැත්නම් අපේ කර්මාන්ත බාර දීලා අපි නොහැකි කොටසක් විදියට තමයි අද හැසිරෙන්නේ. ඒ නිසා තමයි අද ලංකාවේ සියලු ඊ타මත්ම වැදගත් වූ ආර්ථික කාර්යයන් සියල්ලම මේ රටේ දේශීය ව්‍යවසායකයා සතුව නොතිබෙන්නේ. දැන් අපි අපේ ලංකාවේ ලෝකයේ හා සමග ගැටෙන දේශීය ව්‍යවසායකයෝ නම් කරන්න බැහැනේ. නමුත් අපි අසල්වැසි ඉන්දියාවට ගියොත් ඉන්දියාවේ ඉන්න අද ඉන්දියානු ව්‍යවසායකින් ලෝක වෙළඳපොළ ලෝක වෙළඳ ආධිපත්‍ය අත්පරගත් කරගන්න. විශේෂයෙන්ම ටාටලා, බජාජ්ලා, විජේ මිට්ටාලා වගේ අය, එමත් නැත්නම් මල්ලියාලා, එමත් නැත්නම් ඒ වගේ කොටසක් ඉන්නවා. නමුත් ලංකාවේ දේශීය ව්‍යවසායකයන්ගේ ඒ ප්‍රාග්ධන හැකියාව අපි නැති කරා. 1950 ගණන් වල අපි කරේ එක මෝඩ වැඩක් තමයි දේශීය ව්‍යවසායකයන් ජනසතු කරා. එයින් පස්සේ උන්ගේ ඉඩම් සියලු ධනෙ රාජසන්තක කරගෙන උන්ට ඉඩම් අහිමි කරා. අන්තිමට ඒ ලබාගත දේ හරියට කළමනාකරණය කරේ නැහැ. අද අපිට ප්‍රාග්ධනයේ ශක්තිමත් වූ දේශීය ව්‍යවසායකයන් හොයාගන්න අමාරුයි. නමුත් ඒ අය නැගිටලා එනකොට ඔවුන්ට අත දෙන්න ප්‍රමාණය මදි. ඒ නිසා දැන් නැවතවතාවක් දේශීය ව්‍යවසායකයන් තමන්ගේ හැකියාවන් හඳුනාගෙන අවබෝධ කරගෙන ඉදිරියට යා යුතු කාලයක අපි ඉන්නේ. එය පෙරට වඩා දැනෙන යුගයක ඉන්නේ. ඔබතුමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඔය අධ්‍යාපනය ලබන කාලේ දේශපාලන වශයෙන් බොහොම ලොකු රැලි දෙක තුනක් හමපු කාලේ. මේ කාලේ විශ්වවිද්‍යාලයේ ඔබ කළමනාකරණ පීඨයේ හිටියත් අවබෝධයක් තියෙන පුළුවන් ලංකාවේ දේශපාලන ධාරාවන් පිළිබඳව. ලෝක දේශපාලනත් ඒ වගේමයි. සමාජවාදය කෙරෙහිද විශ්වාසය තබන්නේ, ධනවාදය කෙරෙහිද විශ්වාසය තබන්නේ? මම ඇත්තටම විශ්වවිද්‍යාලේ ඉන්නකොට අපි සාමාන්‍ය විශ්වවිද්‍යාලේ ඉන්න සියලුම ඒකල් අද විශ්වවිද්‍යාලයට වඩා ඒකල් විශ්වවිද්‍යාලේ වෙනස්. අද මම මේ මෑතකදී මං හිටපු විශ්වවිද්‍යාලයට ගියා. මට හරි දුක හිතුණා. අපි ඇත්තටම මම අද ව්‍යවසායකයෙක් විදියට මේ ලංකාවට යම්කිසි සේවයක් කරනවා නම් ඒකට අවශ්‍ය සියලු මූලාශ්‍රයන් අමුද්‍රව්‍ය ලැබුණේ විශ්වවිද්‍යාලේ. න්‍යායාත්මක දැනුම,
න්‍යායාත්මක දැනුම කියන්නේ ව්‍යවසායකිකයෙකුගේ අවශ්‍යතාවයෙන් සුදුසුකම් වලින් ඉතා සුළු කොටසක්. අනිත් එක සම්බන්ධතාවයන් ගොඩනැගීම, කණ්ඩායමක් විදිහට හැසිරෙනකම ඉතාමත්ම අඩු සම්පත් ප්‍රමාණයකින් ජීවත් වීමේ ක්‍රමය අපි ඉගෙන ගත්තා. නමුත් අද විශ්වවිද්‍යාලයට මම මේ ළඟදී ගියාම හවස 5 වෙනකොට ඔක්කොම කට්ටිය බස්වල නැගලා ගෙදර යවනවා. හේතුව මේ දේශපාලනයේ ඒ තරමට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඒ කණ්ඩායම් හැංගීම ඒ මූලද්‍රව්‍ය දියුණු කර ගැනීමට අවශ්‍ය වටපිටාව නැහැ. අපි විශ්වවිද්‍යාලේ ඉන්නකොට විශේෂයෙන්ම සමාජවාදයට ආශ්‍රයි. මන්ද අපි තරුණයන් විදිහට අපේ තරුණ ලේවල තියෙන්නේ කලහකාරී දේවල්. අපි ඒක නමුත් වයසත් එක්ක ඉදිරියට යනකොට මිනිසුන්ගේ ජීවන චක්‍රයක් තියෙනවානේ මේ භාණ්ඩයක තියෙන අපි කියන්නේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක වගේ මිනිසුන්ගේ ජීවිතේත් ආයු කාලයක් තියෙනවා. ඉතින් උඩට එනකොට අපේ හැඟීම් වෙනස් වෙනකොට අපි පුළුල් දැනුමක් ලබනකොට වෙනස් වෙනවා. දැන් කොයි යුරද ඉන්නේ? ධනවාදයට නෙමෙයි. පැහැදිලිවම කිව්වොත් සමාජවාදය කියන එක ටික කාලයක් තියෙන දෙයක්. සමාජවාදයෙන් ඉදිරියට ගිය රටක් අද පිට හොයාගන්න බෑනේ. එය ඉදිරියේදී මේ අද තියෙන්නේ අද ඇත්තරම මේ ගෝලීයකරණයත් එක්ක ලෝක ආර්ථිකය වෙනස් වෙමින් පවතිනවා. රටවල් අපි ඉස්සරලාම ලෝකයේ නිර්මාණය මේ පෘථිවිය නිර්මාණය වුණ වෙලාවේ එක මහද්වීපයක් තිබ්බේ. මහද්වීපයේ දෙකට කරන උඩින් යුරේලියාසියාව යටින් ගොඩ්වානාලන්තය එක්තොල කෑලි කැඩිලා මේ අද තියෙන භූගෝලීය ලෝකය ඇති වුණා. නමුත් අද අපි නැවතවතාවක් මේ ගොඩ්වානාලන්තයට ගිහිල්ලා තිනවා මේ කොමියුනිකේෂන් ටෙක්නොලොජි එහෙම නැත්නම් අපේ sannivedanaය ප්‍රවාහනය තුලින් අද කෙනෙකුට වෙන රටකට එක්ක ගනුදෙනු කරන්න කතා කරන්න දුරක් නැහැ ළඟයි. ඒ රටේ සිදුවෙන හැම දෙයක්ම අපිට ක්ෂණිකව අපිට බලන්න පුළුවන්. ඒ නිසා මේ ආර්ථිකයේ වෙනස් වීමට විරුද්ධව යන්නට බෑ කිසිවෙකුට. ඔව් මම එතෙන්ට යන්න කලින් මගේ ප්‍රශ්නේ තමයි ඔබතුමා සමාජවාදයට කැමති. ධනවාදය නෙමෙයි අනුමත කරන්නේ. එහෙනම් දේශීය ධනවාදයක්ද මේ යෝජනා කරන්නේ? දේශීය ධනවාදයක්. ඒක අපරාධයක් නෙමෙයි. නෑ මම අපරාධයක් විදිහට දකින්න ඒක නිර්වචනය කරලා පෙන්නන්න. දේශීය ධනවාදය නිර්වචනය. දේශීය ධනවාදයේ නිර්වචනය තමයි අපිට උදාහරණයකින් මම පෙන්නන්නම්. ඉන්දියාව කියන්නේ ඉතාමත්ම දුප්පත් රටක් එක කාලෙක. අපි ඉතාමත් දියුණු ඒ ඉන්දියාවත් එක්ක සලන කරනකොට ඒක පුද්ගල ආදායම මට්ටමින් බැලුවම අපි ඉදිරියෙන් හිටපු රටක්. ඉන්දියාවේ පුද්ගලයන්ගේ තිබුණා තමන්ගේ ජාතික හැඟීමක්. සියලුම ඉන්දියානුවන් ඉන්දියානුවන්. අපේ ලංකාවේ අපි බෙදිලා ඉන්නේ. දේශපාලන වශයෙන් බෙදිලා, පක්ෂ වශයෙන් බෙදිලා, ජාති වශයෙන් බෙදිලා, ආගම් වශයෙන් බෙදිලා, ප්‍රදේශ වශයෙන් බෙදිලා, කුල වශයෙන් බෙදිලා අපි බෙදිලා ඉන්නේ. බෙදුණු තැනක ශක්තියක් කවදාවත් වැඩි වෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. එහෙනම් අපිට ආර්ථික ශක්තියක් ඇති වෙන්නේ නැහැ. ඉන්දියාවේ සියලු ජනයා තමන්ගේ ජාතිකත්වය මත එහි දක්ෂ ශක්තිමත් වෙළඳ පොලක් දේශීය කර්මාන්ත ඇති කරනු ලැබුවා. ඒ මත වුන් අද ලෝකයේ දෙවෙනුවට දියුණු වෙන චීනයට පස්සේ බලවත්ම ආර්ථිකය. ඒ රටේ හිටපු ව්‍යවසායකයෝ කර්මාන්තකරුවෝ ආරක්ෂා කරේ රජය නෙමෙයි. ඒ රටේ හිටපු ඉන්දියානුවන් තමන්ගේ ජාතික ඇඟීමෙන් කටයුතු කරපු පාරිභෝගිකයෝ. අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ හුඟ දෙනෙකුට පුළුවන් කැමැති දේශීය නිෂ්පාදනයේ පාරිභෝගිකණය කරන්න නෙමෙයි. ආනයනය කරපු දේවල් නෙමෙයි. දැන් උදාහරණයක් කියන්න මම දන්නවා ලංකාවට ඉන්දියානුවන් එනවා. ඔවුන් ඉස්සර වෙලාම නතර වෙන්නේ කොහෙද? තාජ් සමුද්‍රා හෝටලේ. මගේ හොඳ මිත්‍රෙක් හිටියා ඉන්දියානුවෙක්. එයා ලංකාවට එනකොට මට තමයි හෝටලේ බුක් කරන්න කියන්නේ. හැමදාම කියන්නේ මේ හෝටලේ මේ. එක දවසකදී ලංකාවේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ඒ හෝටලේ කාමර නැති වුණා. ඉතාමත්ම වැදගත් ව්‍යාපාරික කටයුතුට එයා ඒක කල් දැම්මා. ඒ තමයි ඔවුන්ගේ ජාතික හැඟීම. නමුත් අපි එහෙම නැහැ. මෙන්න මේ නිසා අද ලංකාවට ඒ වගේ ධනවාදී කොටසක් ඇති කළ යුතුයි ජාතික හැඟීමක් තියෙනවා. එහෙම නැත්තම් අපි බෙදුණු වෙන්වුණු කොටස. ඔවුන් හරහා මේ රට ආර්ථිකය ශක්තිමත් ආර්ථිකයක් කළ යුතුයි. ඒක
ඒක කළ යුතු දෙයක්. අපේ අතීතයේ ආපහු